අයිබෝන් යාලුවනේ අදත් සත්‍ය ගවේශක නාලිකාවට ඔයාලව ඉතාම ආදරයෙන් පිළිගන්නවා. ලොව අමාරම භාෂා 5. ඔබ මේව දැන සිටියාද? අලුත් භාෂාවක් ඉගෙන ගන්නවා කියන්නේ අලුත් ලෝකයකට දොරක් කැරෙනවා වගේ වැඩක්. සමහර භාෂා අපිට මාස කිහිපයකින් ඉගෙන ගන්න පුළුවන් වුණත් තවත් සමහර භාෂා ප්‍රගුණ කරන්න ජීවිත කාලයම වුණත් මදි වෙන්න පුළුවන්. අද අපි බලමු ලෝකයේ ඉගෙන ගැනීමට අපහසුම භාෂා 5 මොනවාද කියලා. පස්වන ස්ථානය වියට්නාම භාෂාව. අංක 5 විදිහට වියට්නාම් භාෂාව හඳුන්වන්න පුළුවන්. මේ භාෂාව අමාරු වෙන්න ප්‍රධාන හේතුව මෙහි තියෙන ටෝන්ස් හෙවත් ස්වර රටා. එකම වචනය ඔබ උච්චාරණය කරන විදිහ අනුව ඒ තේරුම සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ම කියන වචනය ස්වර රටා 6කට අනුව අර්ථ 6ක් ලබා දෙනවා. සෙව්වන ස්ථානය හන්ගේරියානු භාෂාව. අංක 4 විදිහට හන්ගේරියානු භාෂාව හඳුන්වන්න පුළුවන්. ලෝකයේ තියෙන අනිත් භාෂා එක්ක බලද්දී මේක සම්පූර්ණයෙන්ම වෙනස් භාෂාවක්. මේ ව්‍යාකරණ නීති හරිම සංකීර්ණයි. විශේෂයෙන්ම එක වචනයක් පිටුපසට තවත් කොටස් එකතු කරලා හරිම දිගු වචන නිර්මාණය කිරීමේ හැකියාව මේ භාෂාවට තියෙනවා. තුන්වන ස්ථානය අරාබි භාෂාව. අංක 3 විදිහට අරාබි භාෂාව හඳුන්වන්න පුළුවන්. මේ භාෂාව ලියන්නේ දකුණේ ඉඳන් වමට. ඒ වගේම මේ අක්ෂර මාලාව සහ උච්චාරණය ලෝකයේ අනෙක් භාෂාවලට වඩා ගොඩක්ම වෙනස්. අරාබි භාෂාවේ විවිධ ප්‍රාදේශීය උපභාෂා තියෙන නිසා එක රටක කෙනෙක් කතා කරන අරාබි භාෂාව තවත් රටක කෙනෙක්ට තේරුම් ගන්න පවා අපහසු වෙන්න පුළුවන්. දෙවන ස්ථානය ජපන් භාෂාව. අංක 2 විදිහට ජපන් භාෂාව හඳුන්වන්න පුළුවන්. ජපන් භාෂාවේ ලිවීමේ ක්‍රම 3ක් තියෙනවා. හිරගනා, කටකනා සහ කාන්ජි. මේ අතරේ කාන්ජි කියන අකුරු වර්ගය ඉගෙන ගන්න එක හරිම අමාරුයි. මොකද ඒ අකුරු දහස් ගණනක් තියෙනවා. ඒ වගේම ඒවා මතක තබා ගැනීම ලොකු අභියෝගයක්. පළමු ස්ථානය මැන්ඩරින් චීන භාෂාව. අවසාන වශයෙන් ලෝකයේ ඉගෙන ගැනීමට අපහසුම භාෂාව විදියට සැලකෙන්නේ මැන්ඩරින් චීන භාෂාවයි. මේට හේතු කිහිපයක්ම තියෙනවා. පළමුවැන්න තමයි මේ අක්ෂර මාලාවක් නැහැ. ඒ වෙනුවට තියෙන්නේ දහස් ගණන් සංකේත. දෙවැන්න මේ ස්වර රටා 4ක් තියෙනවා. පොඩි වෙනසකින් ඔබ කියන්න යන දේ සම්පූර්ණයෙන්ම වැරදියට තේරුම් යන්න පුළුවන්. ඉතින් මේ භාෂා 5 ඔබ ඉගෙන ගන්න කැමතිම භාෂාව මොකක්ද? නැත්නම් ඔබ දැනටමත් මේ භාෂා එකක් හරි ඉගෙන ගන්නවාද? පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. අපේ වීඩියෝ එක හොඳ නම් අපව සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඒ වගේම යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. එහෙනම් අදට අපි ගිහින් එන්න. නැවත දවසක හමු වෙමු.